ඉතිහාසයේ කිසිම පොතක් බයිබලය තරම් ආදරයට, වෛරයට, අධ්‍යයනයට ඒ වගේම විවාදයට ලක්කලා නැතුව ඇති. හොඳයි. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලන්න යන්නේ ඇයි මේ පොතට මෙච්චර බලයක් ලැබුණේ කියන එක ගැනයි. දැන් බයිබලය කිව්වම සාමාන්‍ය හිතට එන්නේ මොකද්ද? පරණ සදාචාර කතන්දර තියෙන පොතක් කියලාද? ඇත්තටම ඒක ගොඩක් දෙනෙක් දරන මතයක්. හැබැයි මේ පොත ඇතුළෙන්ම කියවෙන කතාවේ ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඒකින් කියවෙන්නේ සදාකාල ජීවනයට යන යතුරු මේක ඇතුලේ හැංගිලා දිනනවා කියලයි. ඉතින් අපි බලමු ඒ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා. සදාකාල ජීවනයට යතුරක්. අහා, ඒක නම් ලොකු කතාවක්. ඉතින් ඒක තේරුම් ගන්න නම් අපි මුලින්ම බලමු බයිබලය Taman ගැනම කියන්නේ මොකක්ද කියලා. මෙතන කියවෙන විදිහට බයිබලය කියන්නේ නිකන් කතාන්තර පොතක් නෙමෙයි. ඒ වෙනුවට ඒක සාක්ෂියක්. සදාකාල ජීවනයේ දෙන කෙනෙක් ගැන, ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් ගැන දෙන සාක්ෂියක්. එතකොට වැදගත් වෙන්නේ පොත නෙවෙයි, පොතෙන් පෙන්눔 කරන ඒ පුද්ගලයා. ඉතින් ඇයි මේ සාක්ෂිය පොතක් විදියටම ලියන්න ඕනේ? ඒකට හේතුව තමයි මුලේ ඉඳලම දිගහැරෙන එකම එක දිව්‍යම පොරොන්දුවක්. කතාව පටන් ගන්නේ මෙහෙමයි. දෙවියන් වහන්සේ ලෝකේ මවනවා. ඊට පස්සේ මිනිස්සයා දෙවියන්ගෙන් ඈත් වෙනවා. හැබැයි එතනින් කතාව ඉවර වෙන්නේ නැහැ. දෙවියන් පොරොන්දුවක් දෙනවා මේ බිඳුණු සම්බන්ධය ආයෙත් හදන්න ගැලවුම් කරුවෙක් යවනවා කියලා. ඇත්තටම මුළු බයිබලයේම අත්විවරව තමයි මේ පොරොන්දුව. හිතන්න එහෙම පොරොන්දුවක් වුණා ඒත් කාලයත් එක්ක ඒක මිනිස්සුන්ට අමතක වෙලා යන්න පුළුවන්. අන්න ඒක වෙන්න නොදී පරම්පරාවෙන් පරම්පරාවට මේ පොරොන්දුව ආරක්ෂා කරලා දෙන්න තමයි මුළු බයිබලයම ලිඛිත වාර්තාවක් විදිහට නිර්මාණය වෙන්නේ. මේ පොරොන්දුව ලියලා තියන්න ගත්ත කාලේ දිහා බැලුවම තමයි පුදුම හිතෙන්නේ. මේක එක දවසකින් එක පරම්පරාවකින් වුණු දෙයක් නෙවෙයි. මේ තියෙන්නේ අවුරුදු 1600ක් පුරාවට දිග්ගැස්සුණු පරම්පරා ගානක් සම්බන්ධ වෙච්ච දෙවන්ත ක්‍රියාවලියක්. හොඳයි. ඉතින් මේ දීර්ඝ ඉතිහාසය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම. බලන්න එකක තියෙන්නේ පොරොන්දුව එනවා කියන එක, අනිත් එකේ තියෙන්නේ පොරොන්දුව ඉෂ්ට වුණා කියන එක. හරි, අපි මුලින්ම යමු පළවෙනි කොටසට. ඒ කියන්නේ පරණ ගිවිසුමට. මේක නිකම්ම ඉතිහාස පොතක් විතරක් නෙමෙයි. මේක ඇතුලේ නීති තියෙනවා, ලස්සන කවි තියෙනවා, ඉතිහාස කතා වගේම දර්ශනයක් තියෙනවා. ඒ කියන්නේ මේක එකම විදිහට ලියපු පොතක් නෙමෙයි. හැබැයි මේ ඔක්කොම විවිධ දේවල් අතරින් හරියට රන් නූලක් වගේ දිවෙන එකම පොදු තේමාවක් තියෙනවා. ඒ තමයි අනාගතයේදී එනවා කියන ගැලවුම් කරුවෙක් ගැන කියවෙන අනාවැකි. අන්නේ අනාවැකි ඔක්කොම අතිව කෙලින්ම අරගෙන යන්නේ දෙවෙනි කොටසට. ඒ කියන්නේ අලුත් කිවිසුමට. මෙන්න මෙතනදි තමයි මුළු කතාවෙම වැදගත්ම හරිය දිගහැරෙන්නේ. පරණ කිවිසුම් පුරාවටම જાතියක් ගැන කතා කළාට අලුත් කිවිසුමේ මුළු අවධානයම යොමු වෙන්නේ එකම එක පුද්ගලෙක් දිහාටයි. ඒ තමයි නාසරෙතෙහි යේසුස්. ඉතින් අලුත් කිවිසුමින් ඉදිරිපත් කරන කාරණේ තමයි මේක. යේසුස් වහන්සේගේ ජීවිතයේ හැම දෙයක්ම, ඒ කියන්නේ උන්වහන්සේගේ ඉපදීම, මරණය සහ නැවත නැගිටීම පවා සියවස් ගානකට කලින් පරණ කිවිසුමේ ලියලා තිබුණු අනාවැක්කිවල නිවැරදිම ඉටුවීමක් කියන එක. හැබැයි මේ කොටස් දෙක අතරේ අවුරුදු 400ක විතර නිහඬ කාලයක් තියෙනවා. එහෙමනම් මේ පොත් එකතුව එකම කතාවක් කියන්නේ කොහොමද? මේ සම්බන්ධය පැහැදිලි කරන්න පාවිච්චි වෙන ලස්සන උපමාවක් තමයි මේ ගිවිසුම් දෙක හරියට කරතකයේ රෝද දෙකක් වගේ කියන එක. එකක් නැතුව අනිත් එකට තනියම ගමනක් යන්න බැර. මේකේ තියෙන පුදුමය තවත් වැඩි වෙන්නේ මේක ලියපු කට්ටිය දිහා බලුවම. හිතන්න රජවරු, මාළුවල්ලන අය, දොස්තරලා, එඬේරු එකිනෙකාට කිසිම සම්බන්ධයක් නැති විවිධ කාලවල ජීවත් වුණු 40 දෙනෙක් විතර මේ පොත් 66 ලියලා තියෙනවා. හැබැයි පුදුමේ කියන්නේ ඒ හැමෝම ලියන්නේ එකම කතාවක් ගැන, එකම තේමාවක් ගැන. ඒ තමයි ගැලවීම. මෙන්න මේ අදාහ ගන්න බැරි එකඟතාවය තමයි බයිබලයේ ලියවිලා තියෙන්නේ දිව්‍යමය ආනුභාවයකින් කියන එකට තියෙන ප්‍රධානම සාක්ෂියක් විදිහට ඉදිරිපත් වෙන්නේ. හොඳයි. එතකොට අපි දැක්කා බයිබලය කියන්නේ එකම කතාවක් කියන ඓතිහාසික ලේඛනයක් කියලා. හැබැයි අන්තිම තියෙන ප්‍රශ්නේ තමයි මේක නිකම්ම ඉතිහාසයක් විතරද නැත්නම් අදටත් බලයක් තියෙන ජීවමාන වචනයක්ද? 18 වෙනි සියවසේ හිටපු ප්‍රසිද්ධ ප්‍රාංශ දාර්ශනිකයෙක් තමයි වෝල්ටෙයා. ඔහු බයිබලය ගැන ප්‍රසිද්ධ අනාවැකියක් කිව්වා. ඒ තමයි තව අවුරුදු 50ක් යනකොට බයිබලය නැත්තටම නැති වෙලා යයි කියන එක. හැබැයි ඉතිහාසය හරිම පුදුම දෙයක් කළා. වෝල්ටෙයා මිය ගිහින් වෙඩි කලක් යන්න කලින් ඔහු ජීවත් වුණු ගේම ජිනීවා බයිබල් සංගමය මිලදී අරගෙන එතන බයිබල් මුද්‍රණය කරන මධ්‍යස්ථානයක් බවට පත් කළා. මොනතරම් උත්ප්‍රාසයක්ද?
හැබැයි බයිබලයේ බලපෑම ගැන මීටත් වඩා හිතට වදින කතාවක් තියෙනවා. දවසක් නිව්ගිනියාවේ සංචාරකයෙක් ඉස්සර මිනිමස් කාපු ගෝත්‍රයක කෙනෙක්ගෙන් අහනවා ඔයාලා දැන් මේ දේවල් කරන්නේ නැද්ද කියලා. එතකොට අර මිනිස්සයා දීපු උත්තරය තමයි මේ පොත නොතිබුණා නම් ඔයා දැන් ඉන්නේ මගේ බඩේ. ඒකෙන් තේරෙනව නේද මේ පොතට මිනිස්සුන්ව වෙනස් කරන්න තියෙන බලය. ඉතින් අවසාන වශයෙන් හිතන්න ඉතුරු වෙන්නේ මේ ප්‍රශ්නයයි. බයිබලයේ කියන්නේ නිකම්ම දූවිලි බෙඳිච්ච පරණ ඉතිහාස කතාවක් විතරද? එහෙම නැත්නම් අදට ජීවිත ඇතුළතින්ම වෙනස් කරන්න පුළුවන් ජීවමාන පණිවිඩයක්ද? ඒ තීරණය ඇත්තටම එක එක්කෙනාට බාරයි.